හෙලෝ බෝයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් මොකද වෙන්නේ? ඔන්න ඉතින් සුපිරි වීඩියෝ එකක් ඔන්න ආයෙ ගෙනාවා මචං. ඉතින් අද ගෙනාව වීඩියෝ එක තමයි ඔයාලගේ account එක මොකක් හරි තියෙනවා නම් ඔයාගේ account එක Google හරි FB හරි account එකක් තියෙනවා නම් ඔයාගේ account එක ඔයාලට මොකක් හරි හේතුවක් ඉඳන් මචං හරව ගන්න උනා Google account එකක් තියෙනවා නම් මචං හරව ගන්න ඔයාලට ඒ account එක FB වලට. ඉතින් ඒ කොහොමද කියලා තමයි මම අද කතා කරන්නේ ඔයාලගේ account එක FB නම් Google වලට හරව ගන්න කොහොමද? ඉතින් ඔයාලට එහෙම හරව ගන්න පුළුවන් විදිය මොකක්ද කියලා තමයි ඉතින් අද අපි කතා කරන්නේ. ඉතින් මචං අපේ channel එකේ subscribersලා 1k වලට යනවා චුට්ටක් තියෙන්න. දැන් මේ වීඩියෝ දානකොට 934ක් සබ්ලා තියෙනවා. ඉතින් 1k වලට තියෙන තා චුට්ටයි. ඉතින් ඒ චුට්ටත් ගහලා 1k වලට යන උදව්වක් දෙන්න. ඉතින් ඔයාලා සෙට් එකම ඉල්ලන බොහොම ආදරෙන්. ඉතින් වීඩියෝ එක අවසානකම රැඳෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි යමු setting වලට. ඉතින් මුලින්ම ඔයාලා setting වලට මේ විදිහට යන්න. ඊට පස්සේ account and basic වලට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ account එක bind කරලා නැත්නම් මෙතන තියෙන ඔයාලට recover email not bound කියලා තියෙනවා. ඉතින් එතන click කරන්න ඕන. එතන click කරලා ඕගොල්ලෝ මෙතන recover email කියන තැන ඕගොල්ලෝ enter email address කියන එක තැනට ඔයාගේ මොකක් හරි email එකක් දාන්න ඕන. කියන්නේ ඔයාගේ account එකේ email එක දාන්න එපා. මොකද ඔයාගේ account එක කාට හරි දෙනවා නම් ඒක safety නෑ. ඒකින්ද අනිවාර්යෙන් ඔයාගේ අලුතෙන් email එකක් හදලා ඒ email එක උතන්ට දාන්න. ඉතින් මම ඒ විදිහට උතන්ට email එක දානවා. ඊට පස්සේ email එක දැම්මට පස්සේ උතන email එක ගාවෙන් send කියලා එකක් එනවා. ඒක ඔබන්න ඕන. තප්පර 60ක් තියෙනවා විනාඩියක්. විනාඩියක් ඇතුළත මචං කෝඩ් එක එනවා. කෝඩ් එක ආවට පස්සේ උතන තියෙනවා verify කියලා. ඊට පස්සේ උතන ඔයාලගේ security code එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා කැමති ඉලක්කම් 6ක් උතන type කරන්න. type කරන්න ඕන. ඒ කියන්නේ 1 2 3 4 5 ඔය වගේ ඕන ඉලක්කම් 6ක් ඕගොල්ලෝ කැමතියක් type කරන්න. ටයිප් කරලා ඕගොල්ලන්ට තියෙන උතන කන්ෆර්ම් දෙන්න. කන්ෆර්ම් දීලාට පස්සේ මෙතන ඕගොල්ලෝ මේක සේව් කරගන්න ඕනේ. සේව් කළා කන්ෆර්ම් දෙන්න. bind successful කියලා වැටෙනවා. ඊට පස්සේ ඔන්න දැන් දවස් 15ක් යනවා මේක හරියටම ඇඩ් වෙන්න. ඇඩ් වුණාට පස්සේ ඔයාලා දවස් 15කට පස්සේ ඔයාලා මේ ඔයාගේ account එකේ log out වෙන්න. log out වුණාට පස්සේ මෙතන උඩින් ඔයාලට පේනවා තියෙන account recovery කියලා දැනක් තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ log වෙන account වල log වෙන තැන recovery email කියලා එකක් මේ account recovery කියලා එකක් තියෙනවා. ඒක click කරන්න. ඊට පස්සේ මෙතන click කරාට පස්සේ go to කියලා තියෙනවා. කහ පාටින් ඒක click කරන්න. ඊට පස්සේ ඔය අතන්ට අර bind කළේ දවස් 15කට කලින් අන්නේ email එක මෙතනට ගහන්න ඕනේ. මම ඒ විදිහට email එක ගහනවා. email එක ඔය විදිහට ගහලා මෙතන done දෙන්න ඕනේ. email එක මේ විදිහට මම ගහුවා. මචං ඒ ගහපු email එකට කෝඩ් එකක් එනවා. ඉතින් ඒ කෝඩ් එක send දුන්නට පස්සේ ඔයාගේ ගහපු email එකට කෝඩ් එකක් එනවා. කෝඩ් එක දීලා ඊට පස්සේ ඒ කෝඩ් එක දුන්නට පස්සේ මචං මේකෙන් ඔයාලට පුළුවන් කැමති social media එකකට ඔයාගේ account එක bind කරගන්න. කියන්නේ ඔයාගේ දැන් account එක තියෙන Google නම් ඔයාලට පුළුවන් FB වලට මාරු කරගන්න. ඉතින් මම මේ විදිහට ඔයාලට මාරු කරන විදිය පෙන්නන්නේ නැහැ. මොකද ඒකත් මගේ account එක දැන්ට මාරු කරලා තියෙන හින්දා. ඉතින් මම මේ විදිහට FB account එකක් විදියට දෙනවා. FB account එකක් විදියට දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් account එක FB වලට මාරු කරගන්න. ඉතින් ඔය අදගෙන වීඩියෝ කොච්චර තමයි මචං. වීඩියෝ එක හොඳ නම් like කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිල්ල නම් හැමෝටම ජය වේවා.